හෙලෝ යාළුවනේ කොහමද? මම ඇන්තනි කතා කරන්නේ. මම ඔයගොල්ලන්ට TikTok වල ගොඩක් වීඩියෝ දාලා තියෙනවා. අද මම කතා කරන්නේ යාළුවනේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මම TikTok වල සාමාන්‍යයෙන් මං සින්දුවක් කරේ මේ පින්තූර හදලා තමයි දාන්නේ. අද දාන්නේ මං මගේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාවක් තමයි මේ දාන්නේ. කවුරුත් වැරදි විදිහට හිතන්න එපා. මමත් ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන එකෙක් මේ ලංකාවේ හොඳටම බී වෙච්ච පන්දුවන එක විදිහට ලසිත් මාලිංග කියන්නේ මගේ හොඳම පන්දුවන්ෙක් විදිහට මම ගොඩක් ආශ්‍රය කරන එකෙක්. ඒ කියන්නේ මම ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේ එයාගේ මැච් එකක් තිබ්බොත් විතරයි මම එයා සෙල්ලම් කරන විතරයි ලංකාව ටීම් එක ගැනවත් මම මැච් එක බලන්නේ. එහෙම තියද්දී යාළුවනේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති IPL මේ දවස්වල ඉන්දියාවේ පවත්වනවා. ඒකේ වෙලා තියෙන දේවල්. ඒකේ යාළුවනේ පේනවනේ. එයාගේ පන්දු පුහුණු කිරීම හැමදේම කරද්දිත් ලංකාවේ වටේම කොල්ලෝ ටිකක් ඕනේ කියලා එයා තෝරගෙන තිබිලා තියෙනවා. එයා කරේ එයාගේ අවංක හිතක් තියෙන නිසා. ඒ වුණාට දැනට වෙලා තියෙන දේ පේනවනේ. IPL වල ගිහිලා එයාගේ නම්බුකාරකම් නැති කරලා තියෙනවා. එයා කොච්චර පුහුණුවින් කරත් මොන දේ කරත් ඉන්දියාවේ පන්දු යවන්නම් ඒවා අසාර්ථක විදියට ඇසිරෙනවා. ඒ ගැන ඕගොල්ලෝ මොනවද හිතන්නේ කියලා ඕගොල්ලෝ මගේ TikTok වීඩියෝ එකෙන් ලයික් එකක් ෂෙයාර් එකක් දාගෙන යන්න.